ඉතින් එතකොට බලද්දි මේක දැන් අවුරුදු 1200කටත් එහා හැරණි පන්සලක්. ආයුබෝවන් ඉතින් ඔන්න සුපුරුදු විදිහට අදත් ඉතින් කොල්ලා ගමනේ. ඉතින් අද පොඩ්ඩක් වෙනස් තැනකට යන්න කියලා බැලුවා. ඉතින් ගොඩක් මම කේක තැන් වලට යනවනේ. ඉතින් සාමාන්‍යයෙන් ඔය කැෆේ ඔය ආර්ට් තැන් වලට නම් බලන් නිකන් ගොඩක් දන්න දේ වගේ තැන් වලින් වෙන් වෙලා කියන්නේ ආතල් පොට් වලින් වෙන් වෙලා අද යනවා මම පන්සලකට. ඉතින් මේ පන්සල මොකද්ද කියලා බලන්න කොහොම ටිකක් ඉන්න. ඉතින් ඔන්න ඉතින් මේ කාලේ තමයි ඉතින් පොඩ්ඩක් ඉතින් ගස්වල පාටේ වෙනස් වෙලා ඉතින් ටිකක් ලස්සනට එහෙම තියෙන කාලේ ඉතින් පොඩ්ඩක් පෙන්නන්න. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන්ද මම දැන් මේ ඉන්න තැන? කියන්නේ මම ඉන්නේ කොරියාවේ. ඒ කියන්නේ හරියට නිකන් ලංකාවේ අපි කියන්නේ කුරුදුවත් කියන්නේ කොළඹ හත කියන්නේ හොඳම සල්ලිකාරයෝ ඉන්න ඒ වගේ පැත්තක්. ඉතින් මම ඉන්නේ කොරියාවේ ගන්නම් වල. ඉතින් ගන්නම් කියන්නේ හොඳම සල්ලිකාරයෝ ඉන්න පැත්ත විදිහට තමයි කොරියාවේ හඳුන්වන්නේ. ඉතින් ඒ වගේ තැනක තමයි මේ පන්සල තියෙන්නේ. ඉතින් මේ පන්සල ගොඩාක් පරණ පන්සලක්. ඉතින් ඒ ගැන විස්තර කියන්නම් පොඩ්ඩක් ඉන්න පන්සලට යනකම්. ඉතින් කාට හරි මේ පන්සල තියෙන තැන හරියටම දැනගන්න ඕන මං කියන්නම් මේක හරිම ලේසියෙන් හොයාගන්න. ඉතින් ඕගොල්ලෝ දැකලා ඇති ඕගොල්ලෝ දන්නවත් ඇති කොරියාවේ ඉන්න කට්ටිය නම් සෝල් වල තියෙන අර ප්‍රසිද්ධ පුස්තකාලේ අර ලොකු රාක්ක ගහලා ඒ ලස්සනට තියෙන පුස්තකාලේ ඒත් එක්කම අර නැත්තම් ඇක්වරියම් එකක් තියෙනවා. ඉතින් ආන් ඒ බිල්ඩින් එකේ පාරෙන් එහා පැත්තට පැන්නම තමයි මේ පන්සල තියෙන්නේ. ඉතින් ගොඩක් කට්ටිය මේ පන්සල දන්නේ නැහැ. ඉතින් පුස්තකාලයට ඇවිල්ලත් යනවා මේ පන්සලට එන්නේ නැහැ. ඉතින් මේ ඒකේ එහා පැත්තමයි තියෙන්නේ. ප්‍රසිද්ධ නැහැ අපේ කට්ටිය අතර. අනිත් රටවල කට්ටිය නම් සාමාන්‍යයෙන් එනවා මේ පන්සලට. ඉතින් මේ පන්සල හදලා තියෙන්නේ කිස්තු වර්ෂ 794. ඉතින් ඒ කාලේ හිටපු භික්ෂුන් වහන්සේ නමක් තමයි යොන්හේ කියලා භික්ෂුන් වහන්සේ නමක් තමයි මේක ආරම්භ කරලා තියෙන්නේ.
ඊට පස්සේ කියන්නේ 1498න් වගේ පස්සේ ඉතින් ආපහු රැජිනක් ඉඳලා තියෙනවා. ඉතින් ඒ රැජින තමයි මේ කාය අලුත් වැඩියා කරලා ඉතින් දැන් තියෙන නම දීලා තියෙන්නේ ඒ කියන්නේ පොංගොන්සා කියන එක. ඉතින් ඒ නම දීලා තියෙන්නේ 1498 මට මතක විදියට පොඩ්ඩක් ඉන්න. ඔව් 98 තමයි දීලා තියෙන්නේ. මේ නම අලුත් වැඩියා කරලා මේ පන්සලට. ඉතින් එතකොට බලද්දි මේක දැන් අවුරුදු 1200කටත් එහා පැරණි පන්සලක්. ඉතින් අපි ගිහිල්ලා බලමු මේ පැරණි පන්සලේ තාමත් ඉතුරු වෙලා තියෙන්නේ මොනවද කියලා. ඉතින් ඔයාලට මෙතනට ආවට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ ප්‍රාර්ථනාව ලියලා ඉටිපන්දමක් පත්තු කරන්න. ඉතින් ඉටිපන්දමේ විශේෂත්වයක් තියෙනවා. ඉටිපන්දම් හදලා තියෙන්නේ එක සත්තුන්ට කොටියට වඳුරට බල්ලට ඌරට හර්ෂයට ඔහොම එක සත්තුන්ට තමයි මේ ඉටිපන්දම් හදලා තියෙන්නේ. ඉතින් ඒ සත්තු අපේ උපන්දිනෙත් එක ගැලපෙනවා. කියන්නේ අපේ උපදුන අවුරුද්දට අදාළ සතාගේ ඉටිපන්දම තමයි අපි ගන්න ඕනේ. අරගෙන අපේ ප්‍රාර්ථනාව ලියලා ගිහිල්ලා දාලා තැනක් තියෙන එතනින් කියලා තමයි ඉටිපන්දම පත්තු කරන්න ඕනේ. ඒ තැන් හදලා තියෙන හැමතැනම වගේ. ඉතින් මේ තියෙන්නේ ඒ ඉටිපන්දම්. ඔය තියෙන්නේ එක සත්තුන්ගේ ඉටිපන්දම් මේ තියෙන්නේ. monkey ඉතින් තියෙනවා ඉතින් ඩ්‍රැගනුත් ඉන්නවා ඉතින් තමන්ට ගැලපෙන ඉටිපන්දම ගත්තා ප්‍රාර්ථනාව ලිව්වා ගිහිල්ලා තියලා පත්තු කරා. තව තියෙනවා මෙතන හාල් තියෙනවා ඩොනේට් කරන්න පුළුවන් සල්ලි ඩොනේට් කරන්න පුළුවන්. ඉතින් කට්ටිය ගොඩක් ඒවා කරනවා. ඉතින් ඕගොල්ලොත් ආවොත් ඕගොල්ලොත් අනිවාර්යෙන් ඉතින් මේක ඉටිපන්දම පත්තු කරලා යන්න. මං වැඩිය ඇතුළට යන්න මොකද ඇතුළට ගියත් එම කැමරා කරන්න මං පොඩ්ඩක් අකමැති. මොකද මේ මිනිසුන්ගේ මූුණවල් එහෙම පේන්නවා. ඊපස්සේ මොකද ඒගොල්ලෝ කාන්ක ඇතුළට ගියාම මම කැමරාවක් අරන් ගියාම අපිට ඒගොල්ලෝ කරන භාවනාවට වගේ ඒවා දේවල් වලට බාධාවක් වෙන හින්දා මම ඇතුළට යන්නේ පුළුවන් තරම් එළියෙන් ඉඳන් තමයි මේ දේවල් ගන්නෙ. අනික මේ කොරියාවේ දැන් ගොඩක් මූණු පෙන්වන්න බෑ. මූණු පෙන්වුව ගා සමහරක් විට මට දඩ කන්නත් වෙනවා.
හිතාගන්න පුළුවන්ද මන් දැන් ඉන්න තැන. ඉතින් මං ඉන්නේ ලෝකේ ජනාකීර්ණම ටවුන් වලින් එකක, කියන්නේ සෝල් ටවුන් එකේ ඉන්නේ. ඒකෙත් හොඳම තැන ඉන්නේ. ඒ කියන්නේ ගන්නාම් වල ඉන්නේ. ඉතින් ඔයාලට ඇහෙනවත් දන්නේ නැහැ. ඇහෙන શબ્දයක් නෑ ඇත්තටම මෙතන. ඉතින් ඔය ඇහෙන සමහරක් විට මේ අර මෙතන බිල්ඩින් එකක් හදනවා. ඒ සද්දය අරින්න වෙන සද්දයක් නම් ඇහෙන්නේ නෑ. මෙච්චර කියන්නේ බිසියට අහුන්නේ. අද සෙන්සුරාදා දැන් දවල් 2යි වෙලා. කියන්නේ මෙතනින් ටිකක් එළියට ගියාම හොඳම සද්දේ. ඒ වුණාට මේක ඇතුළට ආවට පස්සේ කිසිම සද්දයක් නැහැ. ගොඩක් වෙලාවට සත්තුන්ගේ හඬ විතරයි ඇහෙන්නේ, කුරුල්ලන්ගේ. ඉතින් ඒ වගේම මේකේ පොඩ ඇවිදින්න ලොකු ඒරියා එකක් තියෙනවා. ඒ ඒරියා එකේ සමහරක් කට්ටිය සපත්තු දෙකවත් නැතුව තමයි ඇවිදින්නේ. කියන්නේ මේක නිකන් පොඩි කැලයක් වගේ ටවුන් එකේ මැද තියෙන මාරව නිස්කලංකයි. ඉතින් වෙලාවක් තියෙනවනම් ඕගොල්ලෝ අනිවාර්යෙන් එන්න ඕනේ. මොකද මෙතන එහා පැත්තේ තියෙනවා අර පුස්තකාලය ඔයගොල්ලෝ දැකලා ඇති. සෝල් වල ප්‍රසිද්ධ පුස්තකාලය. ඉතින් ඒකක් තියෙනවා. ඒක යට තියෙන ඇක්වරියම් එක. ඉතින් නිවාඩු දවසක ඇවිල්ලා පුස්තකාලෙත් බලලා මාළුත් බලලා පන්සලටත් ඇවිල්ලා යන්න පුළුවන්. මොකද දෙකම පාරෙන් එහා පැත්තේ තමයි තියෙන්නේ. පාරෙන් දා වෙන් වෙලා තියෙන්නේ. ඉතින් තව දේවල් ටිකක් පෙන්වන්නම්. ඉතින් පොඩ්ඩක් ඉන්න. ඇත්තට මේ තියෙන්නේ මගේ පිටිපස්සේ තියෙන මේ බුද්ධ ප්‍රතිමාව. ඉතින් අනාගතයේ බුදු වෙන්න ඉන්න මෛත්‍රී බුදු හාමුදුරුවන්ගේ බුදු පිළිමය. ඉතින් මම ළඟට ගිහිල්ලා පෙන්නන්නම් මේක තව වටේ තියෙන දේවල් එක්කම.
එහෙනම් ඔන්න කට්ටිය කොරියා පන්සලකුත් දැක්කා. ඉතින් පුළුවන් කට්ටිය එන්න මෙතනට. ඉතින් ඇවිල්ලා මේක බලන්න. පොඩ්ඩක් නිස්කලංකව ඉන්න පුළුවන් ටික වෙලාවක් ඇතුළට ආවට පස්සේ කිසි සද්දයක් බද්දයක් නැහැ. ඒකම ඉතින් දැන් එහෙනම් මාත් මෙතනින් යනවා. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. අපි බලමු තවත් මොකක් හරි වීඩියෝ එකක් ඉස්සරහට ගේන්න. ඉතින් එතකන් එහෙනම් කට්ටියටම මුල් සරණයි.